මොකද්ද? කායකද? කායක නෑනේ මෙතන. කායක අරේ එළියෙන් දැම්ම. ඔය අර පැත්තේ දැම්ම. අපි යමු. දැන් යන්න ඕනේ පොඩි දුවව ඉස්කෝලේ ඉවර වෙලා එක්කන් එන්න ගෙදරට. ඊට පස්සේ ආයි දෙකමාරට යන්න ඕනේ ලොකු දුව එක්කන් එන්න. ඒ ગેප් එකේ අපි ඉම්රාන්ට ඊයේ ගත්තා කිරිපිටිය. ඒක දැන් එයා මාස 6යිනේ. ස්ටේජ් 2 ගන්න ඕනේ. දැන් මේකේ දෙකක් තියෙනවා. ඒක මාරු කරන්න ඕනේ. මේකේ ස්ටේජ් 1. එතකොට ඒකත් මාරු කරගෙන දෙවෙනි දුවත් එක්කගෙන අපි මායිසැක්ක යන්න යන්නේ. යා. හා? මුටි පොඩ්ඩක් ඉන්න. මේ පැත්තෙන් යන්න පුළුවන්ද යන්න? බලමු මට පුළුවන්ද කියලා. අර සීට් එකට යන්න ඕනේ. අරේ අතන. කැමරා. ඒක උතුරලා ගියා. එමනෝ. ඒක කොට්ටේ ගියා. දැන් අපි කොයිද යන්නේ? ගෙදර. ගෙදරද? ගෙදර. නෑ. මඩිද. අන්න යනවා. අන්න දුවන. ගියා. හරි අපි යන් දැන් යන්ද? හා? යන්ද? මායිස් අපේ වීඩියෝ එක බලන්න. මොකද්ද මේකේ නම? මෙගා බන්. මේව කඩන්න පුළුවන්. බඩේද? පරිප්පු උයලා මාළු මිරිස් තෙල් දාලා මස් කට්ටියම වැඩේ එනවා. වතුර හොඳ පොල් වතුර. පොල් වතුර. අල්ලා. කමෙන්ට් එකක් තියෙනවා. මොකද්ද? නම තමයි ඉන්දික ගමකේ. හරිද? ඔයාගේ ප්‍රශ්නේ තමයි මේක කියවන්න යන්නේ. අක්කගෙන් පොඩි දෙයක් අහන්න ඕනේ. මාව වරදවා තේරුම් ගන්න එපා. ඔයා එක වීඩියෝ එකක කිව්වා නේද? ඔය මූණ පෙන්වන්න අකමැති ලොකු ගෑනු ළමයි නිසා එයාලගේ ෆියුචර් එකට බලපානවා කියලා අක්කේ. දැන් ඔයාගේ දුවලා ඔය වීඩියෝ වල පේන්න ඉන්නවා. ඇයි අදහස මාරු කළේ? මුලාෆර් බොස් ඔයාට බල කළාද අක්කේ? වීඩියෝ වලට පේන්න ඉන්න කියලා. අපි හිතුවා දැනගන්න ආසාවෙන් ඉන්නේ. ඇත්තම කියනනම් එයා බල කරේ නැහැ. ඒ වුණාට අපේ ඔඩියන්ස් එක අපිව බලන්න ඕනේ මූණ පෙන්වන්න. එහෙම කියලා ඒගොල්ලෝ රික්වෙස්ට් කරලා තිබ්බා අපෙන්. ඒක නිසා අපි වීඩියෝ අපේ ඇයි මූණ පෙන්වන්නේ නැත්තේ? ඇයි සංස්කෘතිය අවුලක්ද? එහෙම කියලා. එහෙම මොකුත් නැහැ. අපි ඊට පස්සේ අපි කල්පනා කරා අපිට කිසි ප්‍රශ්නයක් නැත්නම් අපිට පෙන්වන්න පුළුවන් නේ කියන දෙයින් තමයි අපි මේ දැන් මූණ පෙන්නලා වීඩියෝ කරමු කියලා පටන් ගත්තේ. අනිත් එක මගේ නම් ප්‍රධානම දේ තමයි අපිව ජීවත් කරන කට්ටියගේ ඉල්ලීම මම සලකා බැලුවා. ඔයාලා තමයි අපිව ජීවත් කරන්නේ. ඔයාලා අපේ වීඩියෝ බැලුවේ නැත්තම් YouTube channel එකට ආදායමක් එන්නේ නැහැ. ඉතින් ඔයාලගේ වැඩි දෙනෙක් ඉල්ලීමක් තිබ්බා. ඔයාලගේ ෆැමිලි එකත් අපි බලන්න ආසයි කියලා. ඉතින් අපි සලකා බැලුවා ඔයගොල්ලන්ගේ ඉල්ලීම. ඒක වැරද්දක් නැහැ කියලා හිතුණා. ඊට පස්සේ ඒ ඉල්ලීම උඩදී තමයි මම මේ මූණ පෙන්නමු කියන්නේ අදහස බාරගත්තේ. කමක් නැහැ කිව්වා. ඔන්න එනවා අයිස. ඔන්න ළඟට වෙනවා. ඔයා කට්ටියට හායි කිව්වේ නෑනේ. ජය වේවා කිව්වේ නෑනේ. මේක බලාගෙන කියන්නකො අර කට්ටිය බලාගෙන ඉන්නවා. ජය වේවා. බයි. එනවා. කලින් ගත්තේ හරි රතු පාටනේ. ඔව් නේ. ඩිෆරන්ට් එක බලන්න. පාට ඩිෆරන්ට් එක බලන්න. මේක පරණ එක, ඒක ඉවරයි දැන්. මේක අලුතෙන් ගත්ත එක. මික්ස් කරමු. මේ බලන්නකෝ. පාට දෙකක්. වෙනස खराबුනේ වල කුරුඳු පොතු.
කරපිංච නැහැ. මම රම්ප විතරක් දාගන්නවා. බීලුණු අවුනිරි හරි තක්කාලි ටික දාන්න. සුදු ලුණු තුන පහ දාගන්න. මොනවා කරන්නේ? එමන්ගේ බත් කහ කුඩු කහකුරු. ගම්මිරිස් කුඩුයි සූදුරු කුඩුයි චුට්ටක්. දැන් මේ මස් එක මම එහෙම දාගන්න යනවා. මම චුට්ටක් වතුරත් ඇඩ් කරගත්තා ඒකට. ඒකත් එක්කම දාන්න. ලුණු කුඩු. ටෙම්පරාදෙන් චුට්ටක් ගන්නවා මේ පරිප්පුවට උඩින් දාන්න. පරිප්පුව කොයිල ඉවරයි. ඉවරයි. මේ බලන්න මෙයා ෆ්‍රිජ් එක ඇතුලේ ළමයි කරන වැඩනේ. ඔයා මොනවද කරන්නේ මේක ඇතුලේ? තක්කාලි ඒව කන්නේ. හරි බබා. ඔන්න ළමයා එළියට එන්න good girl න. මේක ලොක් කරලම තියන්න ඕනේ හැමතිස්සෙම. monkey නෑ මේ අවුවේ monkey ඉන්නේ අවු ගස්වල. මේ මොනවද? ඒක මාළු මිරිස් තෙල් දාන්න. මාළු මිරිස් තෙල් දාන්න. මාළු මිරිස් වල තෙල් දාන්න යන්නේ. මාළු මිරිස්. ඔව්. තෙල් එක දාගන්නවා. ඊට පස්සේ රම්ප බීලුණු මාළු මිරිස් එක තක්කාලි ඔක්කොම එකට දාලා ලුණු කහකුඩු චුට්ටක් දාගන්නවා. කැලි මිරිස් කුඩු චුට්ටක්. දැන් මම මේකට ලුණු දෙහි කැලි දෙකක් තුනක් දාන්න. කනිවලා ලුණු දෙහි. ඔව්. අපි දෙන්න කොයිද යන්නේ දැන්? හාල් ගන්න. හාල් ගන්න යනවා කඩේට. ගත්තා. හාල් කිලෝ 5යි. මේ කළු කුඩු එක දාගෙන ඊට පස්සේ මේ පිටි කිරිය දාන්න තියෙනවා. එහෙනම් කමුද කට්ටියව? කම් කොහොමද අම්මා මාළු මිරිස් තෙල් දාලා බීෆ් කරි එකයි කහබත් පරිප්පු රස්නේ ගන්දන් ලුණු හැර මොනියන් කියලා බව කන්නේ. ඩිෂ් ගාලා යනවා මේව. ඔව්. දෙන්න ඕනේ මේව ටුෂ් ගාලා දෙන්න යන්නේ එම්බන්ට. මෙයාව පෙන්නන්නලු. ඔන්නේ මෙයාව පෙන්නන්නලු බලන්න. ඔව්. අම්මන්ඩි සර කරනවා. වාට දෙන්න ඕනේ මේ ඩිෂ් ගාලා දෙන්න. ඩිෂ් ගාලා දෙන්න මේව. මම ඩිෂ් ගාලා දෙන්න ඕනේ වාට. ඔයාට තමයි. තේ හදන්න යනවානේ. ඔව් තේ හදන්නේ. අපේ ගෙදර තේ හදන හැටි. එනවාද කට්ටිය තේ බොන්න? මේ බලන්න මෙයා කරගන්න. අප්පා. මායිසා බබෝ මේ බලන්න තේ හදනකොට මේක මික්ස් කරනකොට ඔව්.
අර පොඩි කාලේ නම් පොඩි පුරුද්දක් තියෙනවා. අතර චුට්ටක් ඕනේද? කාලේව කණ්ඩ. නෑ නෑ සාමාන්‍ය. පොඩි කාලේ මතකද? මතකයි. මේවා අම්මගෙන් මේ පොට දෙන්නකෝ කියලා අතට පොට දෙන්නකෝ අම්ම කියලා. උඹට බැන දෙනවා පොට පොට. මම තේ හදන කාලේ මම චුට්ටක් කරා කඩේ දාගන්න. ඒ කියන්නේ දැනුත් හැමදාම මොහානේ හදන්නේ ඒ කියන්නේ. ඕ වැඩි. කාටද මතක මේ වගේ ඒවා? මේ වගේ ඒවා කාටද මතක? ලොකු වෙලත් ඒ ආතල් එක තියෙනවා. අපි පොඩි කෙනයි බලන්න. තේ එකක් බොන ගමන් කමෙන්ට් වලට රිප්ලයි කර ඉන්නවා. එහෙනම් අපි රෑ කෑම කන්න ලෑස්ති වෙනවා. දවල් කාපෙකම තමයි. ඉතින් පරිප්පුයි බීෆුයි මොකද්ද මේ සම්බල් එක මේ මාළු මිරිස් තෙල් දාපු එක. කට්ටියම වාඩිලා කමු එනම් රෑටත්. මායිසා නිදි ඉම්රානු නිදි කට්ටිය බලයකෝ මායිසා කියලා එකපාරට. අපි අද vlog එක ඉවර කරන්න යන්නේ. අඬන්න එපා. ඔව්. එහෙනම් කට්ටිය like එකක් දාන්න, share කරන්න, comment කරන්න. අපේ channel එක තාම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා තියාගන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේදී set වෙමු. ඔයාලා හැමෝටම ජය වේවා. ජය වේවා. මායිසා නිදි.